නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්. කන්ටේනර් 320ක් වරායින් හොරට පැන්නුවේ කවුද? ඇඹිලිපිටිය නගර සභාව, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව, කොළඹ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා පාලාම්බුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඒ මහතා එසේ පැවසිය. හැබැයි 2015 පස්සේ ආපු යහපාල ආණ්ඩුවත් එක්ක ඒ සංවර්ධනය අඩාල වෙනවා. ගොඩබේ මහත්තයාගේ ආණ්ඩුවෙන් අපි ආරම්භ කරන්න උත්සාහ කරා. හැබැයි කොවිඩ්-19 වසංගතය ආවා. පාරවල් නම් අපි කිලෝමීටර් ලක්ෂය පටන් ගත්තා. රැකියා ලක්ෂ 36000ක් විතර දී ගන්න පුළුවන් වුණා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල යම් තාක් දුරට අපි ආරම්භ කෙරුවත් එදා තිබිච්ච වාතාවරණයත් එක්ක කුමන්ත්‍රණකාරීව අපේ ආණ්ඩුව ඇදලා දැම්මා. හැබැයි අපි එතනින් නතර වුණේ නැතුව යම් ස්ථාවරත්වයක් ආර්ථිකයට ගේන්න අවශ්‍ය දේශපාලන තීන්දුවක් ගත්තා. අපි හැමදාම මේ රටට අහිතකර තීන්දුව වලට පිටිපාපු අය. මේ රටේ හිතකර වුණ හැම තීන්දුවක් ගන්න අපි දෙපාරක් කල්පනා කෙරුවේ නැහැ. කාලෝචිතව දේශපාලනික වශයෙන් අවශ්‍ය තීන්දුව අපි ගත්තා. ආර්ථික වශයෙන් අවශ්‍ය තීන්දුව අපි ගත්තා. හැබැයි යම් දේශපාලන කණ්ඩායමකට මේක ඉවස ගන්න බැරි වෙනවා. ගමේ පාර හදනකොට ඒ පාර හදන්න එක්කෝ රාජපක්ෂලගේ හෝටලයක් තියෙනවා කියලා කියනවා. එහෙමත් නැත්නම් ඒ පාරෙන් හොරගම් කරයි කියලා කියනවා. මාතෘ නිවාසයක් හැදුවත් ඒ මාතෘ නිවාසය හදනකොට එක්ක හොරගම් කරයි කියලා කියනවා. කර්මාන්ත ශාලාවක් දාන්න આવොත් මේක රාජපක්ෂලගේ ෆැක්ටරියක් කියලා කියනවා. එහෙම නැත්නම් උද්ඝෝෂණය කළා කර්මාන්ත ශාලාව වැඩ නවත්තනවා. සම්පූර්ණයෙන්ම රටේ සංවර්ධනයේ පිටිපස්සට ඇදගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන බලවේගය. මම දැක්ක අතිගෞරව ජනාධිපතිතුමාද කියනවා රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. මම එතුමා අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම හොඳයි. මමත් විශ්වාස කරනවා කාලෝචිත අධ්‍යාපන ක්‍රමයකට අපි මාරු වෙන්න ඕනේ. තරගකාරී විභාග ක්‍රමයෙන් එහාට ගිහිල්ලා ලෝක රැකියාව වෙන්ද පොළට හරිලන අධ්‍යාපනයකට අපි පරිවර්තනය වෙන්න ඕනේ. අපි ඒක විශ්වාස කරනවා. හැබැයි එතුමා ඉස්සෙල්ලාම එතුමාගේ ශිෂ්‍ය සංවිධාන වලින් විශ්වවිද්‍යාල ටික බේර ගන්න කටයුතු කරුවොත් හොඳයි. ශිෂ්‍ය සංවිධාන තියෙන්න ඕනේ. ශිෂ්‍ය සංවිධාන තියෙන්න ඕනේ ශිෂ්‍යයාගේ අභිවෘද්ධිය සහ විශ්වවිද්‍යාල ගොඩනගන්න අවශ්‍ය ශිෂ්‍යයාගේ නායකත්වය ලබා දෙන්න. කරිකියුලම් ටික වෙනස් කරන්න, විෂය පතයන් වෙනස් කරවන්න. ලෝකෙට ඔපින විදිහට අධ්‍යාපන ක්‍රමවේද වෙනස් කරවන්න ශිෂ්‍ය සංවිධාන මැදිහත් වෙන්න ඕනේ. හැබැයි ඉතිහාසයේ පුරාම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ශිෂ්‍ය සංවිධාන මොනවද කෙරුවේ? අපේ ගම්වල යන අහිංසක අම්මලා තාත්තලාගේ දරුවෝ ටික බලහත්කාරයෙන් තමන්ගේ ශිෂ්‍ය සංවිධාන වලට බඳවගෙන විශ්වවිද්‍යාල පද්ධතිය කඩාගෙන වට්ටපු එක. අවුරුදු 3න් ගන්න තියෙන උපාධියට අවුරුදු 6කට අදලා දාන එක. ශිෂ්‍ය පන්ති කාමරයට වඩා මහපාරේ උද්ඝෝෂණය කරන එක. ඒ හින්දා අධිකව ජනාධිපතිතුමනි ඔබතුමාගේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස්කම් කිරීම ඔබේ පක්ෂය ඇතුලෙන් පටන් ගත්තොත් හොඳයි. ඔබේ පක්ෂය ඇතුලෙන් පටන් ගත්තොත් හොඳයි. හරි අග්‍රාමාත්‍යතුමීටත් අපිට කියන්න තියෙන එච්චරයි. අද දේශපාලන වේදිකාවේ තවමත් JVP එක වෛරය කේන්ද්‍ර කරගත්තු දේශපාලනයක් යන්නේ. මම දකින්නේ නෑ රටේ නායකයා මාධ්‍යට ඇවිල්ලා හෝ තමන්ගේ පාක්ෂිකව ආමන්ත්‍රණය කළා මේ රටේ ආර්ථිකය හදන විදිය කතා කරනවා. අපි දකින්නේ නෑ ජනාධිපතිතුමා රැකියාව උත්පාදනය කිරීම පිළිබඳව කතා කරනවා. අපි දකින්නේ නෑ රටේ ජනාධිපතිවරයා අනාගත දරු පරම්පරාවට යම් බලාපොරොත්තුවක් එක කතා කරනවා. ජනාධිපතිතුමන් මාධ්‍යට එන හැම වතාවකම සහ තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න ප්‍රධාන නිලධාරීන් ප්‍රධාන අමාත්‍යවරු මාධ්‍යට එන හැම වතාවකම කතා කරන්නේ වෛරය, කුහකත්වය, ඉරිසියාව. එහෙම නැත්නම් අපි අරය හිරේ දානවා. මෙයා හිරේ දානවා. සමහර වෙලේ ජනාධිපතිතුමා හිතන් ඉන්නවත් දන්නේ නැහැ එතුමාව සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා විදිහට පත් කරයි කියලා. ඒ හොරු අල්ලන්නමයි කතා කරන්නේ. ඊට වඩා හොඳයි ජනාධිපතිතුමා සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති වුණා. හැබැයි ඒකත් හරියට කරගන්න බැරි වෙනවා මොකද? හොරු අල්ලනවා කියලා මාධ්‍ය කතා කරනකොට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙවල් ඇතුළට ඇවිල්ලා නිදියන් ඉන්න මිනිස්සුන්ට වෙඩි තියලා යනවා. නිදියන් ඉන්න මිනිස්සුන්ට වෙඩි තියලා යනවා. ගෙවල් වලට ඇවිල්ලා දරුවෝ ඉස්සර තාත්තා ඝාතනය කරනවා.
ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය මේවා විපක්ෂයගේ ගහන්න උත්සාහ කරනවා. විපක්ෂයකට දාන්න උත්සාහ කරනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගන්නවා. ජීවන වියදම කියන ප්‍රශ්නය අද වේදිකාවේ කතා වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා හරිම නම් දැන් කියන්න ඕනේ පොහොර සහනාධාරය කවදාද දෙන්නේ කියලා. එතුමාගේ ගමේ උතුරු මැද පළාතේ මේ වෙනකොට දවස් 20ක් 25ක් කුඹුරු මඩ කරලා. එතුමාගේ ගමේ තාම පොහොර සහනාධාරය ලබා දෙන ආකාරය පිළිබඳව සලස්මක් නැහැ. කුෂිකර්ම ඇමතිවරයා කියනවා පොහොර සහනාධාරය වෙනුවට අපි වගා සහනාධාරයක් දෙනවා. අයවැයෙන් සම්මත කරේ පොහොර වලට මුදල්. පොහොර සහනාධාරයට මුදල් සම්මත කරා නම් පාර්ලිමේන්තු අනුමැතියක් නැතුව කොහොමද ඒක වගා සහනාධාරයක් බවට පත් කරන්නේ? එක්කෝ එදා බොරු කියනවා එක්කෝ දැන් බොරු කියනවා. ආණ්ඩුව හුදෙක් බොරුවෙන් තමන්ගේ දේශපාලනය නිර්මාණය කරගන්න. ගොවි සංවිධානයක සාකච්ඡා කරන්න ඕනේ ආණ්ඩුව. අද සාකච්ඡා කරන්නේ පිටරටින් හාල් ගෙන ව්‍යාපාරිකයෝ එක්ක. කන්නේ පටන් ගන්න කලින් ආණ්ඩුව තීන්දුව කළ ඉවරයි මේ කන්නේ අස්වැන්න වැටෙනවා. එහෙනම් පිටරටින් අපි හාල් ගේන්න ඕනේ. පිටරටින් අපි ලුණු ගේනවාද? ලුණු පිටරටින් ගෑල්ල කන්න දෙන දැන්ට මේ ආණ්ඩුව මේ රටේ නිෂ්පාදිත ආර්ථිකය කඩන් වටලා තියෙනවා. ඇහුවම කියන්නේ අපි දැන් මාස 6න් වැටිච්ච රටක් ගොඩ දැම්මා කියලා. මාස 6න් වැටිච්ච රටක් ගොඩ දැම්මා කියලා. අපි ප්‍රතිපත්තියක් එක දේශපාලනය කරා. අපිට වැඩ පිළිලක් තියෙනවා. අපි හැමදාම විශ්වාස කරා දේශීය ගොවිය රකින්න ඕනේ කියලා. ගම්මිනිස් ගොවිය අපි ආරක්ෂා කරා අපේ ආණ්ඩුවක හැම්පාර. කුරුඳු ගොවිය අපි ආරක්ෂා කරා. හේන් ගොවියගේ නිෂ්පාදනයකට හොඳ මිලක් ලබා දෙන්න අපි කටයුතු කරුවා. ලංකාව කෘෂි කර්මාන්තයෙන් ස්වයං පෝෂිත වෙලා අපේ මිනිසුන්ට කන්න දෙන්න පුළුවන් ආහාර ටික අපේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවන තැනට අපි පරිවර්තනය කරන්න කටයුතු කරුවා. අපි හැමදාම දේශීයත්වයේ විශ්වාස කරපු දේශපාලන පක්ෂය. උපායධාරී දරුවෝ රැකියාව දුන්නා. ආණ්ඩුවේ රැකියාවක් දෙන්න බැරි නම් ඒ දරුවන්ට පෞද්ගලික අංශයේ කර්මාන්ත වෙන්න පුළුවන්, ආයෝජකයෝ වෙන්න පුළුවන්. ඒ හරහා උපාධියක් තිබ්බත් නැතත් සුදුසුකමට සරලන රැකියාවක් කරන්න පුළුවන් ආයෝජකයෝ ගෙනත් දුන්නා අපි. එහෙම නැත්නම් ආම වශයෙන් විදේශ රැකියාවකට දරුවෝ යොමු කරන්න අපේ ආණ්ඩුව කටයුතු කරුවා. වර්තමානයේ මොකක්ද? වර්තමානයේ තාම හොරු අල්ලනවා. තාම හොරු අල්ලනවා. ළමයි රට යන එකත් නවත්තලා හොරු අල්ලනවා. අවසානයේ අල්ලන හොරෙකුත් නැහැ. අධිකරණ ඇමතිවරයා කියන විදිහට ලේකම්ස ඇමතිවරයා ඇර අනිත් ඔක්කොම රාජ්‍ය සේවීන්නේ හොරු. ඇතිනේ ඡන්ද දීලා ගත්තා. රාජ්‍ය අධිකරණ ඇමතිවරයා කියන්නේ ලේකම්යන් ඉහළට හොරු නැල්ලුදී. ලේකම්ගෙන් ඉහළ ඉන්නේ ඇමති විතරනේ. ඒතර හාල් ලංකාවට ගේනකොට රුපියල් 20ක් වැඩි කරේ කාටවත් දන්නේ නැහැ. අර ජලය පිරිසිදු කරන ලයිම් ගේනකොට සමාගම් වෙනස් කළා ශරීරයට අයිති කර ලයිම් ගෙනාවේ කවුද දන්නේ නැහැ. වරායේ කන්ටේනර් 320ක් හොරාට පැන්නුවේ කවුද කියලා කියන්න දන්නේ නැහැ. හැබැයි හොරු තමයි අල්ලන්නේ. ඉතින් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් කරන්නේ බොරුව. එහෙනම් මිත්‍රවරුනි අපි දෙවන්ත දේශපාලන බලවේගයක්. අපි මෙරට ආදරය කරන දේශපාලන බලවේගයක්. අපිට සලස්මක් සහ වැඩපිළිවෙලක් තියෙනවා. අපේ රට ආසියාවේ කේන්ද්‍රස්ථානයේ බවට අපේ පරිවර්තනය කරන්න. මත්තල ගුවන්තොටුපොළ හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ මොණරාගල දිස්ත්‍රික්කයේ විශේෂම ඇඹිලිපිටිය උඩවලව වැල්ලවාය සූර්යවැව මිද්දෙනිය මේ නගර කේන්ද්‍ර කරගෙන මහා දෙවන්ත ආර්ථික පරිවර්තනයක් හදන්න අපි සැලසුම් කළ තිබිච්ච දේශපාලන බලවේගයක්. සාපටේ වැඩ පිළිවෙල තියෙනවා. නූතන පරම්පරාවේ දරුවන්ට හරියන රැකියාව උත්පාදනය කරන සූර්ය වැවේ අපි තොරතුරු තාක්ෂණ ගම්මානයේ සහ ක්‍රීඩා ගම්මානයේ හැදුවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම මොණරාගල දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය රත්නපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට අලුත් පරම්පරාවේ දරුවන්ට ඒ අවශ්‍ය රැකී ආරක්ෂාවල උත්පාදනය කරන්න. ඒව අතරමඟ කඩාගෙන වැටුනේ වර්තමාන දේශපාලනය කරන අයට දැක්ම නැහැ. ඒ හරි පටු විදියට හිතන්නේ. අධිවේගී මාර්ගයේ ලොකුම ප්‍රශ්නේ බල්ලු බලන්න පාර මාරු වෙන්න බැරි එක. ඒ අයගේ මානසිකත්වය. එයා හිතනවා අධිවේගී මාර්ගය හදන්නේ ඇඹුල් තියල් ගෙනියන්න කියලා. ගුවන් තුරුපලක් හැදුවා මේක වීගබඩා කරන්න ඕනේ කියලා හිතපු පටු මානසිකත්වයක් තියෙන දේශපාලඥයෝ අපේ රටේ ඉන්නේ. ගුවන් තුරුපලේ වීගබඩා කරන්න. ගුවන් තුරුපලක් හැදුවම ඒක හදලා තියෙන වීගබඩා කරන්න කියලා ඒකේ කාගෝ වලට හදපු වෙයාහවුස් පාවිච්චි කරන්න තරම්
පටු මානසිකත්වයක් තියෙන දේශපාලන බලවේගයක් අපේ රටේ තියෙනවා. එන්න අපි විවෘත මනසකින් ලෝකේ දිහා බලන තරුණ දේශපාලන බලවේගයක්. ඉතින් ආදරේ අම්මේ තාත්තේ සහෝදරවරු මිත්‍රවරුනි. මේ මැතිවරණය ඔබ තමයි උනාසලා ගමේ ඔබේ ගමේ සහෝදරයා ජයග්‍රහණය කරනවා නාතියා හිත මිත්‍රයව ජයග්‍රහණය කරන මැතිවරණය. මේ IMF එකත් එක්කවත් ට්‍රම්ප් ජනාධිපතිතුමා ලියුම් ගහන මැතිවරණය නෙවෙයි. මහාචාර්ය ආචාර්ය 159 පාර්ලිමේන්තුවට යවුවා. ගියාම තමයි දන්නේ මහාචාර්යකමත් නැහැ ආචාර්යකමත් නැහැ. ඒ අය දන්නේ පාර්ලිමේන්තුව ගියාම. ඒ අය එක දැනගත්තේ පාර්ලිමේන්තුව කියලා. දැන් පොලිස් කණ්ඩායම් දාලා හොයනවා Facebook එකේ දාපු කෙනයි, පෝස්ටර් එක ගහපු කෙනයි, පෝස්ටර් ඩිසයින් කරපු කෙනයි කියලා. පොලිසියට වෙන වැඩක් නැහැ. මේ මහාචාර්ය ආචාර්යවරුන්ගේ චරිතය ආරක්ෂා කර ඉන්න වෙනවා. පව්. වෙන වැඩක් නැහැ පොලිසියට. හැමදාම මාලිමාවේ JVP ගේ මන්ත්‍රී කෙනෙක්ගේ පෞල් ප්‍රශ්නයක් එක්කෝ මහත්තයා නෝනාගේ වාහනේ මොනකම් කරන් ගිහිල්ලා. එක්කෝ නෝනාගේ මහත්තයා වෙන උඩ පටේක පටලැවිලා. ඒක Facebook දාන්න කියලා දාපු එක හොයන්න යනවා පොලිසියෙන්. එක්කෝ ඇමතිවරයෙක්ගේ චරිතය ආරක්ෂා කරන පොලිස් කණ්ඩායම් 5ක් යොමු කළා. ඉතින් හරිනේ. එතකොට පාතා සංවිධානාත්මක අපරාධකරුවෝ වටේ විලිදී තියනවා. ඉතින් උන් අල්ලන්න වෙලාවක් නැහැ. අර හොයන්න එපා. ඒ තැනට මේ ආණ්ඩුව පරිවර්තනය වෙලා තියෙන මේ මැතිවරණය ඔබ ගමේ ඔබ ඥාති හිත මිත්‍ර ජයග්‍රහණය කළ දෙන්න මට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ අපි වැඩ කරන දේශපාලන බලවේගය මේ මැතිවරණය අපේ ආරම්භයත් එක්ක අපි ඔබට වගකීමකින් කියනවා ඉදිරි කාල සීමාව තුළ මේ රටේ දැවැන්තම දේශපාලන බලවේගයේ බවට රටේ හැදෙන ශක්තිමත් ආණ්ඩුව සහ වැඩ කරන ආණ්ඩුවක් මේ රට වැඩබිමක් බවට පරිවර්තනය කරන ආණ්ඩුවක් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ කේන්ද්‍ර කරගත් බලවේගය නිර්මාණය කරනවා කියන එකත් මතක් කරමින් ඔබ සියලු දෙනා සුබ අනාගතයක් පතමි.